කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවන් සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප ජාත්‍යන්තර වාර්තාකරු හසිත අකලංකයි. හෙළ සිරිතට විරිතට මුල් තැන දුන් තවත් සිංහල අලුත් අවුරුදු උත්සවයක් අතිසාර්ථකව ලන්ඩනයේදී නිමාවට පත් වුණා. මේ ඒ පිළිබඳව තැබෙන සටහනක්. ශ්‍රී ලාංකික සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් සමගින් කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ අලුත් අවුරුදු උත්සවය ලන්ඩන් බෙන්ස්ටඩ් පාර්ක් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. සතුමල් පිටේ ඉරබුදු කොලන් කෝ හඬ කොනම මංගල්සේ පැමිණෙන සියලු දෙනාටම තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දීම මේ අලුත් අවුරුදු උත්සවයේ ඇති තවත් විශේෂත්වයක්. කටින් පිබින්නේ තුන කොට කඳ පුපුරන් ගුඬු පනින්නේ තරඟ. එසේම මෙම අවුරුදු උත්සවයේදී සාම්ප්‍රදායික දේශීය ආහාර පාන නොමිලේ රස විඳීමටත් අවස්ථාව ලබා දී තිබුණා. මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාට ශ්‍රී ලාංකික සම්ප්‍රදායේ වටිනාකම් පිළිබඳ අවබෝධය ලබා දෙමින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ මහා බ්‍රිතාන්‍ය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයයි.